පළවෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා රූපවාහිනියේ අතිශය ප්‍රචණ්ඩකාරී වැඩසටහනක් තනිව බලමින් සිටි සචිනිට නිවසින් එළියට යාමට බියක් ඇතිවිය. මෙම తත්වය පිළිබඳව පර්යේෂණාත්මකව අධ්‍යයනයක් සිදු කරන ලද්දේ. ඔයාට මතක ඇති අපි පළවෙනි පාඩමේදී කතා කරනවා පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් සිද්ධ කරපු පර්යේෂණයක් ගැන. ළමයි ටිකක් නියදියක් විදියට අරගෙන එයාලා කණ්ඩායම් දෙකකට බෙදලා එක කණ්ඩායමකට ප්‍රචණ්ඩ ක්‍රියා සහිත රූපවාහිනී කාටුන් වැඩසටහන් බලන්න දෙනවා. අනිත් කණ්ඩායමට ප්‍රචණ්ඩ ක්‍රියා රහිත රූපවාහිනී කාටුන් වැඩසටහන් බලන්න දෙනවා. ඔහොම කාලයක් බලන්න දීලා ප්‍රචණ්ඩ ක්‍රියා සහිත රූපවාහිනී කාටුන් වැඩසටහන් බලන්න දීපු ළමයින් තුල සිද්ධ වෙලා තියෙන ප්‍රධාන වෙනස්කම් තුනක් පෙන්වලා දෙනවා. පළවෙනි එක වේදනාත්මක දේ පිළිබඳ දරුවන්ගේ සංවේදීතාව අඩුවීම. දෙවැනි එක දරුවන් ඔවුන් ජීවත් වන පරිසරය හා අවට ලෝකය පිළිබඳ බියක් ඇති කර ගැනීම. තුන්වෙනි එක අන් අය සමග කටයුතු කිරීමේදී ආක්‍රමණශීලී වන්නටත් ඉක්මනින් ආරවුල් ඇති කරගන්නටත් දරුවන් තුල නැඹුරුව වැඩිවීම. එතකොට මෙතන සිද්ධ වෙලා තියෙන්නේ රූපවාහිනියේ අතිශය ප්‍රචණ්ඩකාරී වැඩසටහනක් තනියම බලපු සචිනිට ගෙදරින් එළියට යන්න බය හිතුන එක. ඉතින් මේ ගැන පර්යේෂණාත්මක අධ්‍යයනයක් සිද්ධ කරලා රූපවාහිනියේ ප්‍රචණ්ඩ ක්‍රියා සහිත වැඩසටහන් බලනකොට දරුවන් ඔවුන් ජීවත් වන පරිසරය හා අවට ලෝකය පිළිබඳව බියක් ඇති කරගන්නවා කියලා තහවුරු කරලා තියෙන්නේ පෙනිසිල්වේනියානු විශ්වවිද්‍යාලය. එතකොට නිවැරදි පිළිතුර විදියට දෙක ගන්න පුළුවන්. දෙවැනි ප්‍රශ්නේ දීලා තියෙනවා නවතම ව්‍යාපාරිකයෙක් තම නිෂ්පාදන ජනප්‍රිය කරවා සමාජය තුළ කිසියම් මතයක් ගොඩනැගීමට ජනමාධ්‍ය යොදාගත යුතු බව පැවසීය. සංනිවේදනයේ ස්වභාවයට අනුව මෙම తත්වය අයත් වන්නේ දැන් අලුත් ව්‍යාපාරිකයෙක්ට තමන්ගේ නිෂ්පාදන ගැන මිනිස්සුන්ව දැනුවත් කරන්න ජනමාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. විශාල භූගෝලීය ප්‍රදේශයක විසිරීලා පැතිරලා ඉන්න ග්‍රාහක පිරිසක් ජනමාධ්‍යයට ඉන්නවා. එයාලට යම්කිසි බලපෑමක් පෙළඹවීමක් සිද්ධ කරලා සමාජය තුළ කිසියම් මතයක් නිර්මාණය කරලා තමන්ගේ නිෂ්පාදන අලෙවි කරගන්න ව්‍යාපාරිකයෙක්ට පුළුවන්කම තියෙනවා. උදාහරණ විදියට වෙළඳන්වීම් ප්‍රවර්ධන වැඩසටහන් ගන්න පුළුවන්. එතකොට මෙතනදී තමන්ගේ නිෂ්පාදන ජනප්‍රිය කරගන්න සමාජය තුළ කිසියම් මතයක් ගොඩනගා ගන්නවා කියලා කියන්නේ බලයක් නිර්මාණය කරගන්නවා කියන එකට. ඒ බලය නිර්මාණය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ ජන සංනිවේදනය නිසා. එතකොට මේ తත්වය අයිති වෙන්නේ බලයක් නිර්මාණය වීමකට. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ජනමාධ්‍යෙන් ගලා යන සංදේශයක් නිසා නවයොවුන් වියේ දරුවන් තුල ඍණාත්මක චිත්ත වේග හා අසහනකාරී මානසිකත්වයක් ඇතිවන බව අවබෝධ කරගත් ගුරුවරු කණ්ඩායමක් අදාළ මාධ්‍යායතනයට කතා කොට එම සංදේශ විකාශය කිරීම නතර කරන්නයි පැවසූහ. හබ්බාකෘතියේ මූලිකාංගවලට අනුව මේ ගුරුවරු කණ්ඩායම මෙතනදී ක්‍රියාත්මක වෙලා තියෙන්නේ බලපෑම් කණ්ඩායමක් විදිහට. මෙයාලා මාධ්‍යායතනයට බලපෑමක් තමයි සිද්ධ කරලා තියෙන්නේ මේක විකාශනය කරන එක නවත්තන්න කියලා. ඍජුවම මාධ්‍යායතන එක්ක සම්බන්ධ නොවුනත් මාධ්‍ය කටයුතු එක්ක සම්බන්ධ වෙන ඒවා පාලනය කරන ආයතන සහ පුද්ගලයෝ ගැන අපි හබ්බාකෘතියේදී කතා කරලා තියෙනවා. එයාලා පනවන රෙගුලාසි නිසා සංදේශවල කිසියම් පාලනයක් සිද්ධ වෙනවා කියලා අපි ඉගෙනගෙන තියෙනවා. උදාහරණ විදියට රාජ්‍ය කොමිෂන් සභා, උසාවි, වෘත්තීය සංවිධාන, පාරිභෝගිකයන්, බලපෑම් කණ්ඩායම් ගන්න පුළුවන්. එයාලට අපි හබ්බාකෘතියේදී කියනවා නියාමකයෝ කියලා. එයාලා විවිධාකාරයෙන් මාධ්‍ය සංදේශ නියාමන කාර්යයට සම්බන්ධ වෙලා ඉන්නවා. එතකොට නිවැරදි පිළිතුර විදියට 4 ගන්න පුළුවන්. 4 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා ආකල්ප හා චර්යාවල වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් කතනය, ලේඛනය, රූපමය උපක්‍රම යොදා ගැනීමෙන් අනුශාංගික අංග කෙරෙහි වඩාත් අවධානය යොමු කරමින් සැලසුම් සහගතව සංදේශයක් සැකසීම අයත් වන්නේ. කවුරු හරි කෙනෙක් හිතන පතන විදිහේ හරි කටයුතු කරන විදිහේ හරි වෙනසක් කරන්න අරමුණක් තියාගෙන සංනිවේදනය කරනවා නම් ඒකට අපි කියනවා පෙළඹවීමක් කියලා.
එහෙම පෙළඹවීමක් සිද්ධ කරන්න සංදේශ නිර්මාණය කරන්නේ සැලසුම් සහගතව. ඒකට කතනය, ලේඛනය, රූපමය ඉදිරිපත් කිරීම වගේ උපක්‍රම යොදා ගන්නවා. ඒ වගේම අවශ්‍යතාව, අවස්ථාව, අදාළ බව වගේ අනුශාංගික අංග ගැනත් අවධානය යොමු කරනවා. දැන් උදාහරණයක් විදියට වෙළඳ දැන්වීම් ගන්න පුළුවන්. එතකොට නිවැරදි පිළිතුර විදියට එක ගන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා අන්තර්පුද්ගල සංවේදනයේ ලක්ෂණ අතරට අයත් නොවන්නේ. අන්තර්පුද්ගල සංවේදනය කියලා කියන්නේ පුද්ගලයන් දෙදෙනෙක් අතර සිද්ධ වෙන සංවේදනයට. සක්‍රීය ප්‍රතිපෝෂණයක් තියෙනවා, බාධක අවමයි, වාචික අවාචික සංවේදන ක්‍රම යොදා ගන්න පුළුවන්, සංනිවේදක ග්‍රාහක භූමිකා හුවමාරු වෙනවා, රහස්‍යභාවය හෙළිවීමක් දකින්න ලැබෙන්නේ නැහැ. මොකද පහසුවෙන් අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය තහවුරු කරගන්න පුළුවන් සංවේදනයක් තමයි අන්තර්පුද්ගල සංවේදනය කියලා කියන්නේ. එතකොට නිවැරදි පිළිතුර විදියට පහ ගන්න පුළුවන්.